මකුළු දැල් කරදරයට ටටා කියමුද? ඔයාගේ ගෙදරත් හැමතැනම මකුළු දැල් බැඳිලාද? උදේට කැඩුවත් හවස් වෙද්දී ආයෙත් මකුළු වැඩ පටන් අරන්ද? ඇත්තටම මේක ලොකු කරදරයක් වුණාට ඉතාම සරල දේවල් කිහිපයකින් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. සල්ලි වියදම් නොකර ගෙදරදීම මකුළු දැල් ප්‍රශ්නයට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අංක 1. අනවශ්‍ය බඩු ඉවත් කරන්න. ගෙදර තියෙන පරණ පත්තර, පෙට්ටි අයින් කරලා ගෙදර ඉඩකඩ තියාගන්න. අංක 2. පෙපර්මින්ට් ඔයිල් ස්ප්‍රේ භාවිතා කරන්න. මකුලෝ පෙපර්මින්ට් ඔයිල් ස්ප්‍රේ සුවඳට එන්නෙම නැහැ. ඒ හින්දා මේ පෙපර්මින්ට් ඔයිල් ස්ප්‍රේ එකක් භාවිතා කරන්න පුළුවන්. අංක 3. විනාකිරි මිශ්‍රණයක් භාවිතා කරන්න. වතුරයි විනාකිරි මිශ්‍ර කරලා බිත්ති කොන් වලට ස්ප්‍රේ කරන්න. අංක 4. ලෙමන් ලෙලි භාවිතා කරන්න. ජනෙල් උළුවහුවල ලෙමන් ලෙල්ලක් ඇතිල්ලුවොත් මකුළුවෝ ඇතුළට එන එක නවතිනවා. අංක 5. ටී ට්‍රී ඔයිල් භාවිතා කරන්න. පුළුන් කැබැල්ලක ටී ට්‍රී ඔයිල් තවරා මකුළුවෝ එන සිදුරු අසලින් තියන්න. අංක 6. අනවශ්‍ය ලයිට් නිවන්න. ලයිට් එළියට එන කෘමීන් සොයාගෙනයි මකුළුවෝ එන්නේ. ඒ නිසා අනවශ්‍ය ලයිට් ඕෆ් කිරීමෙන් මකුළුවෝ එන එක අඩු කරගන්න පුළුවන්. අංක 7. සබන් වතුරෙන් පිස දමන්න. මකුළු දැල කැඩුවට පස්සේ සබන් වතුරෙන් පිහදාන්න. අංක 8. කුරුඳු කුඩු භාවිතා කරන්න. මකුළුවෝ එන තැන්වලට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසින්න. අංක 9. වැකුම් ක්ලීනර් එකක් භාවිතා කරන්න. පිරිසිදු කිරීම කටයුතු වලට වැකුම් ක්ලීනර් එකක් භාවිතා කරන්න. මකුළු බිත්තර පවා ඉවත් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි වැකුම් ක්ලීනර් භාවිතය. ඉතින් ඔබත් මේ ක්‍රම අත්හදා බලලා වෙනස වටහා ගන්න. මෙවැනි වටිනා ටිප්ස් දැනගන්න නාවලිය ඔන්ලයින් සමග දිගටම රැඳී සිටින්න.